안녕하세요. කොරියානු භාෂාවෙන් ලිඛිත භාෂාවේ ගෞරවාර්ථ අවසානය කොහොමද කරන්න කියලා තමයි අද දවසේ අපි කතා කරන්න සූදානම් වන්නේ. ඉතින් ලිඛිත භාෂාවේදී ප්‍රශ්නයක් අහන ආකාරයත් ඒ ප්‍රශ්නයට නිවැරදිව උත්තර ලබා දෙන ආකාරයත් පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න තමයි හදන්නේ. ඉතින් මේ වීඩියෝ එකත් එක්කම ඉන්න ඔයාලට පුළුවන් වේවි පැහැදිලිවම කොහොමද ගෞරවාර්ථ අවසානය කොරියන් භාෂාවෙන් කරන්න කියලා මේ වීඩියෝ අවසන් වෙන විට බලා ගන්න. යම් කිසි ප්‍රශ්නයක් අහනවා නම් ඒ ප්‍රශ්නය කොහොමද අහන්නේ? කොරියන් භාෂාවේ ආකාර දෙකයි පොදු ව්‍යවහාරය සහ ගෞරවාර්ථය. පොදු ව්‍යවහාරයෙන් අහනවා නම් නම මොකක්ද කියලා අහනවා නම් ඉරමි මොයේයෝ ඉරමි මොයේයෝ නම මොකක්ද? ඒ ප්‍රශ්නාර්ථයක්. පොදු භාවිතයේදීම ඒකට පිළිතුරක් දෙනවා නම් චොනන් ලහිරු වසන්ත ඒයෝ චොනන් ලහිරු වසන්ත ඒයෝ මම ලහිරු වසන්ත වේ. එය ගෞරවාර්ථයෙන් ප්‍රශ්නාර්ථ කරලා අහනවා නම් එයට ගෞරවාර්ථයෙන් කොහොමද උත්තර දෙන්නේ කියලා බලනවා නම් ඉරමි මොසිම්නිකා ඉරමි මොසිම්නිකා නම මොකද්ද? ඒට අපි ගෞරවාර්ථයෙන්ම පිළිතුරු දෙනවා නම් චොනන් ලහිරු වසන්ත ඉම්නිදා චොනන් ලහිරු වසන්ත ඉම්නිදා. ඒ තමයි ගෞරවාර්ථයෙන් ප්‍රශ්න අහන විදිය සහ පිළිතුරු ලබා දෙන විදිය. ඉතින් ඔබට තේරෙනවා ඇති ඉම්නිදා ඉම්නිකා යේයෝ යේයෝ ප්‍රශ්නාර්ථයට සහ පිළිතුරට යොදා ගන්න ආකාරය සරලවම පහසුවෙන් එය ඔබට තේරුම් ගන්න පුළුවන්. ලිඛිත භාෂාවේදීත් වාචික භාෂාවේදීත් මෙය වෙනසක් වන්නේ නැහැ. නම මොකද්ද? ඉරමි මොසිම්නිකා ලිඛිත භාෂාවෙන් නම මොකද්ද කියලා වාචික භාෂාවෙන් අහනවා නම් ඉරමි මොයේයෝ. ඒට පිළිතුර විදිහට මගේ නම සමන් කොහොමද පිළිතුරු දෙන්නේ? ලිඛිත භාෂාවෙන් චෛරමන් සමන්නිදා චෛරමන් සමන්නිදා. එතකොට වාචික භාෂාවෙන් මේ පිළිතුරු ලබා දෙනවා නම් නේ ඉරිමි සමන්යේයෝ ඔව් නම සමන් වෙනවා. තවත් පැහැදිලි කරනවා නම් සරලවම උත්තර දෙනවා නම් ලිඛිත භාෂාවෙන් චොනන් සමන්නිම්දා මම සමන් වෙනවා. වාචික භාෂාවේදී නාගා සමන්යේයෝ මම සමන් වෙනවා. මේ තමයි කොරියානු භාෂාවෙන් ගෞරවාර්ථ අවසානයක් වාක්‍යයක ගෞරවාර්ථ අවසානයක් සටහන් කරන්නේ කොහොමද? ගෞරවාර්ථ ප්‍රශ්න කිරීමක් සිදු කරන්නේ කොහොමද? එය පොදු ව්‍යවහාරයේදී කොහොමද? ඒක වාචික ව්‍යවහාරයේදී කොහොමද? ඒ ලිඛිත ව්‍යවහාරයේදී කොහොමද යන්න ඔබට මනා අවබෝධයක් ලබා ගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ඉතින් මේ වගේම තවත් වැදගත් කොටසකින් ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. සමුගන්නවා විශේෂයෙන්ම කියන්න ඕන කොරියන් පැංචා YouTube නාලිකාව subscribe කරන්න. ඔබට ඉදිරියටත් පැහැදිලිව සරලව කොහොමද කොරියන් භාෂාව ඉගෙන ගන්න කියන බව අපි පැහැදිලි කර දෙන්නම්. එතකන් ඔබට සුබ දවසක්. දිගටම රැඳෙන්න කොරියන් පැංචා YouTube නාලිකාව සමගින්.